ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ඩෙස්ක්ටොප් වර්ෂන් එකට නැත්නම් PC වර්ෂන් එකට හෝ මොබයිල් ඩිවයිස් එකට මේ Canva app එක කියන එක Play Store එක හරහා Android device එකකට නම් PC device එකකට නම් Microsoft Store එක හරහා හෝ Apple device එකකට නම් Apple Store හරහා ඔයාට download කරගන්න පුළුවන් මේ Canva app එක. Canva app එක download කරගත්තට පස්සේ ඔයා මුලින්ම ඒකට login වෙන්න ඕනේ. login වීම සඳහා ඔයාට මුලින්ම අලුතෙන් account එකක් හදන්නත් පුළුවන්. නැත්නම් පවතින email account එකක් use කරලා මේ screen එකේ පේන විදිහට මම දැනටම log වෙලා තින්නේ. ඔයාට email account එකක් Google account එකක් use කරලා මේ Canva app එකට login වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි අපිට මේ ඕනෑම app එක Canva app එක වුණත් වෙනත් ඕනෑම app එකක වුණත් අපිට අවශ්‍ය කරන ගොඩක් ලස්සන ටෙම්ප්ලේට් බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ Pro version එක තුල. ඒ කියන්නේ අපි මුදල් ගෙවලා purchase කරොත් තමයි අපිට මේ ලස්සන effect බලා ගන්න පුළුවන් වෙන්නේ, ටෙම්ප්ලේට් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ design කරන creative design වලට වඩාත් වැදගත් design කරගන්න අපිට මූලිකම වැදගත් වෙන්නේ මේ Pro features වල තියෙනවා තමයි ගොඩක් creative සහ ලස්සන වෙන්නේ. ඒක නිසා මේ Pro features කියන එක අපිට යම්කිසි මුදලක් ගෙවලා buy කිරීමේ අවශ්‍යතාවය, purchase කිරීමේ අවශ්‍යතාවය මේ app එක developers-ලා විසින් හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ කොහොමද මේ Canva app එක මාසයක කාලයක් දක්වා කොහොමද සත පහක්වත් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව කොහොමද buy කරන්නේ, මේ Pro features කොහොමද නොමිලේ අත්දැකීම විඳගන්නේ කියන එක. ඉතින් ඔයාලට කරන්න තියෙන හරිම පහසු දෙයක්. මේක 100% ආරක්ෂක ක්‍රමවේදයක්. තවත් ක්‍රමවේද තියෙනවා. ඒකට ඒවා ගොඩක් ආරක්ෂිත නැහැ. වෙනත් කෙනෙක්ගේ Canva Pro buy කරපු account එකට login වෙන එක අපේ details යාලට උමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයේදී 100%ක්ම guarantee වෙනවා මම මේකෙදී ඔබට කිසිම දත්ත සම්බන්ධයෙන් බියවීමක් පවත්වා ගත යුතු නැහැ. ඉතින් මෙතනදී අපි කරන්නේ එයාලා අපිට ලබා දෙන 1 month free trial period එක, free trial time period එක අපි use කරනවා Canva Pro එක use කරන්න. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ යම්කිසි මුදලක් පවතින active credit card එකක් හෝ debit card එකක් use කරලා මේ screen එකේ දැක්වෙන පරිදි ඔයා මුලින්ම කරන්න ඕනේ. මම desktop version එකෙන් කරනදී මේ කියලා දෙනවා. mobile device එකට මේ විදිහට තමයි ඔයා මුලින්ම කරන්න ඕනේ. මේ screen එකේ පේන විදිහට ඔයාගේ Canva app එක open කරගන්න ඕනේ. Canva app එක open කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට කැමති Google account එක Canva app එක මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාට කැමති email account එකක් හරි Google account එකක් හරි දීලා මේ app එකට login වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ඔයාට ඕන නම් thumbnail design කරගන්න පුළුවන්, post design කරගන්න පුළුවන්. ඔයා ඉන්න ඕනම social media platform එකකට මේ Canva හරහා post design කරගැනීම, video design කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම ඔයාට කැමති විදිහට මෙතනින් කැමති Pro features තියෙන template design ටිකක් තෝරගන්න යෝජනා කරනවා. මම මෙතනදී use කරලා තියෙන විදිහට ඔයාට Pro version එකේ YouTube channel banner එකක් හදන විදිය තමයි මෙතනදී මම බලන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනදී Pro version එකෙන් තියෙන ඒවා තමයි ඔයාලට දැක ගන්න පුළුවන් සලකුණක් සහිතව Pro සලකුණු සහිතව දැක ගන්න පුළුවන්. ඔයා මෙතන ක්ලික් කරපු ගමන් මේ ටෙම්ප්ලේට් එක ඇඩ් කරලා ඔයා මේ වීඩියෝ එක හෝ post එක export කරලා generate කරන්න ගිය ගමන් ඔයාලට මෙතන එනවා buy කරන්න කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ use 1 month time period trial කියන එක use කරලා ඔයාගේ credit card debit card details ඇතුළත් කරලා ඔයාලට ඒකට login වෙලා Pro features ඔයා අද login වුණා නම් තව මාසයක් දක්වා ඊළඟ මාසේ මේ දවස් දක්වාම ඔයාලට use කරන්න පුළුවන්. හැබැයි මෙතනදී විශේෂ දෙයක් මතක තියාගන්න ඕන. ඔයා මේ plan එකට subscribe කරපු ගමන් මේ plan එක buy කරපු ගමන් ඔයා මතක තියාගන්න ඊළඟ මාසේ මේ දවසට කලින් දවස් 3කට කලින්වත් මේ plan එක unsubscribe කරන්න. ඒ කියන්නේ මේ Canva Pro version එක subscribe එක අයින් කරගන්න. එතකොට ඔයාලට කිසිම මුදලක් charge වෙන්නේ නැහැ. නැත්තම් අනිවාර්යෙන් දවස් 3කට දවස් 5කට කලින්වත් එයාලා අනිවාර්යෙන් දවස් 7කට කලින් remind එකක් එවනවා ඊළඟ මාසේ මේ දවස් වෙනකොට. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඊට කලින් ඔයාගේ plan එක unsubscribe කරගන්න. ඒ දක්වා ඔයාලට කිසිම ගැටලුවක් නැතුව Pro features use කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එකේ? ඔයා Pro version එක use කරන්න ක්‍රමයක් හොයාගන්න. ඉතින් ඔයාගේ ඒ Pro version එක හොයලා හිටපු යාළුවන්ට මේ වීඩියෝ අනිවාර්යයෙන් share කරන්න අමතක කරන්න බෑ. ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාට මෙවැනි වීඩියෝ ඉදිරියට නැරඹීමට කැමති නම් ඒ ටෙක්නොලොජි හරහා වීඩියෝ නැරඹීමට කැමති නම් ඒ ටෙක්නොලොජිගේ අලුත්ම අප්ඩේට් දැනගන්න කැමති නම් ටෙක් සම්බන්ධ අලුත් දේවල් දැනගන්න කැමති නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරොත් තමයි ඉදිරියට මෙවැනි වීඩියෝ අප්ලෝඩ් කරපු සැනින් නැරඹීමේ හැකියාව පවතින්නේ. ඉතින් ගිහින් එන්නම් ඔබ සැමට සුබ දවසක්.